you so much. wish කරපු comments කරපු හැමෝටම thank you so much. ඉතින් දිගින් දිගටම මගේ ඔයගොල්ලෝගේ අලුමඩක් කියන්න subscribe කරලා තියාගන්න. මාව TikTok Instagram වලින් follow කරන්න. so ඉදිරියට videos එන්න පුළුවන්. අනිවාර්යයෙන් මම කිව්වා වගේ ඉතින් motivational, beauty, vlogs, real life එක වෙන හැම දෙයක්ම ඉතින් ඔයගොල්ලෝ ඉස්සරහ බලා ගන්න පුළුවන්. so මගේ intro එකෙන් පස්සේ මම කරන first experience එක මගේ real life vlog එකක්. ඉතින් අතරම ගෑන් ළමයි කිව්වම හරි කැමති අලුතින් දෙයක් ආවම ටග් ගාලා ඒක ගන්න. අර ගන්න මේ ගන්න ඕන. යාට කලින් මම ගන්න. ඒක තියෙන. ඒක කොමන් ගෑන් ළමයිකට. ඉතින් අපි දන්නා මේ දවස් කාලයක් තිස්සේ AliExpress ඊට පස්සේ දරාස් දැන් ඔන්න තෙමු AliExpress එකේ හොයා ගන්නත් නැහැ. ඉතින් මේක මගේ හතරවෙනි වරක් මම තෙමු එකෙන් දානවා. මීට කලින් ඇක්ටර් vlogs පටන් ගත්ත නිසා මේක vlog එකක් වශයෙන් කරන පළවෙනි එක සහ මේක හතරවෙනි වරක තෙමු එක. හැබැයි මෙතෙක් කල්මට ආවා ස්කයිනෙට් එකෙන් තමයි ආවේ. මේ පළවෙනි වතාවට Sipex එකෙන් ආවේ. ප්‍රශ්නයක් නැතුව මට නම් ඕඩර්ස් ආවා. මම හැබැයි මේකේ ඕඩර් දාන්න කලින් බය වුණා. ගොඩක් කට්ටියගේ රිවිව්ස් දැකලා වෙලාවට එන්නේ නැහැ, මෙයාලා ඩෙලිවර් කරන්නේ නැහැ. හැබැයි එහෙම දැනට ප්‍රශ්නයක් වුණේ නැහැ. මම තව ඕඩර්ස් ඉදිරියට දාලා තියෙනවා. තව මම හිතන විදිහට 4ක් වගේ මට මතකයි. මේක හතරවෙනි ඕඩර් එක. Sipex එකෙන් තමයි මේක ඩෙලිවර් කරේ. Sipex එකෙන් එන්න පරක් වුණා. මම ඒක හොයලා බැලුවා මොකද වෙලා තියෙන්නේ කියලා. හැබැයි ටයිම් ගැප් එක ඇතුළතදී මට ආවා Sipex එකෙන් ආපු ඕඩර් එක නම් ආවා ඉතින්. අන්නෝරෙක්. ඉතින් මම හිතුවා මගේ මේ real experience එක ඔයගොල්ලොත් එක්ක share කරන්න. ඒ කියන්නේ honest review එකක් කරන්න කොහොමද කියලා. මම සමහර කට්ටිය දාලා තියෙන සමහර කට්ටිය බැන්න දාලා තියෙනවා. සමහර කට්ටිය කියන දේ නෙමෙයි ඉන්නේ කියලා දාලා තියෙනවා ගොඩක්. ඉතින් ඒකේ වැරද්ද තෙමුවේකින් එහි ඕඩර් එක දැම්මට පස්සේ එවන මර්චන්ට් ගෙනේ ප්‍රශ්නේ තියෙන අපි කියවල තේරුම් ගන්න විදිහේ ප්‍රශ්නයක්. මොකද ඔය එක්ස්පීරියන්ස් එක මට පළවෙනි ඕඩර් එක වුණා. මම චූටි මගේ අතින් ඒක වැටුණා. හැපදලා කොහෙද කියලා මට හොයාගන්නත් නැහැ. හඳුන් කූරු වගේ අර චූටි පොඩි හඳුන් කූරු අයින් මම පෙන්නන්න. මෙන්න මේක. ඉතින් මේවා පත්තු කරලා මේ හරි සුවඳයි. හැබැයි අර මනසට හරි කාම් ගතියක් ගෙනල්ලා දෙනවා. මෙන්න මේක දාලා තියන්න. ඉතින් චූටි බට්ට එකක් ගත්තා. මම ඒක ෆොටෝ එකක් මම දාන්නම්. මම මේක කියවන්න නැතුව ගත්තා. මම පින්තූරේ දැක්කා. අපේ දෙයක් තියෙනවා. අපි එළියෙන් මැනලා තමයි ගන්න. අපි ඕනම දෙයක් කෙලින් මනුස්සයව ආශ්‍රය කරන මිනිස්සෙක් වුණත් අපි ආශ්‍රය කළ බලන්නේ නැහැනේ. පිටින් තමයි අපි ජජ් කරන්නේ. අපෝ මේක අර වගේ එකක්. මේක මේ වගේ එකක්. මෙයා මෙහෙම වෙන්නේ නැති. ඉතින් ඒක common thing එකක්. ඒක අපිට ඕන තේ දැන් මටත් first experience එක වුණා එහෙම. අනේ හොඳට ලොකු 300 ගණක් වර මතක විදිහට. පුරුතියනේ මේක වචනවනේ ඉතින් මම ගත්තා. හැබැයි ඕඩර් එකේනකොට මෙන්න මෙච්චර සයිස් මම කරනවා නේ මගේ ඇත්තටම. I was totally disappointed. අපරාධයක් ඇත්තටම නෙමෙයි. ඊට පස්සේ මම ඕඩර් එක රිවිව් එකක් දාන්නත් එක්ක ගිහලා ෆෝන් එක බලලා මෙෂර්මන්ට්ස් බලන්නේ. හරි. ඉතින් ගොඩක්ම වැරද්ද තියෙන්නේ අපි කියවලා තේරුම් ගන්නේ නැති ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඔය ප්‍රශ්න ඇවිල්ලා real life වලදී තියෙනවා. තේරුම් ගන්නේ නැහැ මොකක්ද මේකේ තියෙන්නේ කියලා. ඉතින් අපි ඔකේ දානවා. ෆෝන් කව එකක් දැක්කම ෆෝන් එකක් එක කවයක් දැක්කම ඔන්න ෆෝන් එකක් තියෙනවා කියලා ඉතින් දානවා. ඊට පස්සේ බලනවා. ඉතින් for example එක කිව්වේ ඉතින් ගොඩාක් දෙනෙක් කරන එකම දේ තමයි කියවලා බලලා ගන්න. description එක කියවලා බලලා ගන්න නැහැ. දානවා ආවට පස්සේ මර්චන්ට් බලන්න. ආවට පස්සේ ඉතින් මොකද කරන්නේ? ඉතින් ඔන්න ඕක තමයි ඉතින් real life එක. ඇත්ත ස්වභාවය එක තමයි. ඉතින් ඔයගොල්ලෝ ඉස්සරහින් මම කරලා පෙන්නන්න. මම මේ ඔෆිස් එකේදී මට කෝල් එකක් ආවා. මම ඔෆිස් එකෙන් වැඩ ටික ඉවර කොහොමද වෙලාවට කෝල් එක අන්තිමට ආවේ. හරි. ඉතින් අපල බලමු මොකක්ද තියෙන්නේ කියලා. අපන්න මම කපුරු හෙලෙ ඉන්න බෑ. මට මතක විදියට මේකේ බඩු කෑලි 15ක් ලොකු හෙලෙ තිබුණා වගේ මතකයි. ඉතින් මම කියන්නේ මේකේ ඊට කලින් දාපු ඕඩර් එකේ අපි hair product එකක් ගත්තා. අමෝරේ කරලා හරි. මේ essential oil එක. මම මේක ගැන වෙනම වීඩියෝ එකක් ගේන්නම් ඔයාලට. පොඩි වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් අපි hair මම මේක කොහොමද use කරන්නේ, මේක කොහොමද product එක මම වගේ විදිහට මම ඔයාලට තව වීඩියෝ එකකින් ගෙනත් දෙන්නම්. ඒක use කරන වීඩියෝ එකම. ඉතින් අතර විදිහට මම එකකින් bottles 6ක් වගේ දැම්මා. මට එන හිතයි. නැත්නම් දෙන්න ඒක වඩා ගන්නවා. ඉතින් මේක හොඳට කියවලා බලලා තමයි ගත්තේ.
එකක් අරගෙන අපි දෙන්නම ටෙස්ට් කරලා බැලුවා. ඒකේ රිසල්ට්ස් තියෙනවා. බෙබ් හේර්ස් වගේ වල තියෙනවා. කොණ්ඩේ හැලෙන එක ආදී. මේක ඇත්තටම රෝස්මෙරි එසෙන්ෂල් ඔයිල් එකක්. මිලිලිටර් 30ක තමයි මේක තියෙන්නේ. මේක රෙකමන්ඩ් කරනවා. මොකද මම යූස් කරන්නේ මේක. මම normally මම දෙයක් යූස් කරනවා නම් කෙනෙකුට බොරු කියන්නේ. හරි නැත්නම් හරි නැහැ කියලා. මොකද අපි එක්ස්පීරියන්ස් එක ගත්ත එක තව කෙනෙකුට දෙන්න නරකයි. sorry මට මේ දවස්වල කැස්ස. ඉතින් මට ඒක ඇත්තටම මම දැන් දැම්ම ඉතුරු එක කොහෙද දන්නේ නැහැ. හරි ඒක බලමු. මෙන්න සෙන්ටෙලා ක්ලින්සිං ඔයිල් එක. මම හිතන්නේ මේකෙන් මම දෙකක් දැම්මා. මට තේරුණාට ඔව්. මරා යන්න මොකද ගන්න එකෙන් දෙන්න දෙක ගන්න. නැත්නම් දෙන මරා ගන්න. මසාජ් එකක් මම හිතා. ඔව්. ඉතින් මේවා ගැන මොකක්ද? මේක අනිවාර්යයි. මේක මම දැන් තමයි පටන් අරන් තියෙන්නේ මට තාම equipments මම කොයින ගමන් අර hand camera එක තියෙන චූටි අර TikTok style එකේ චූටි එක අන්න ඒක. හොඳයි. මට නම් ඇත්තටම description එකේ තිබ්බ විදිහටම තමයි බලලා තියෙන්නේ. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. කිසිම අවුලකුත් නැහැ. charge එක. මේක තමයි මට ඊළඟට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ උනේ. මොකද මේක බලන්නේ ෆෝන් එකට ගැලපෙනවද කියලා ඔක්කොම ගාලේ. ප්‍රශ්නේ තියෙන්නේ අන්න එතන තමයි. හරි මොකද වැඩි. මොකද තිබ්බේ charger එක හරි charger එක අපේ වෙන එකක් ඒ උනට ඇවිල්ලා තියෙන වෙන එකක්. ඒක නම් ටිකක් disappointed මොකද මම order කරපු එක නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම මම order කරපු එක නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. මම order කරේ ඒක නම් honest review. මම පෙන්නන්න මම order කරේ ඇවිල්ලා smiley face එකක්. ආපු iPhone 16 එකට මම order කරේ. ඇත්තටම මම use කරන ෆෝන් එකක් නෙමෙයි. මගේ යාළුවන්ට මම දාපු order එකක්. මට කවුද දැන් යා. අයියෝ so totally disappointed. ඒක නම් must review එක. මම ඒක හිතුවේ එතන. මොකද ඒක නම් කම්ප්ලේන්ට් එකක් දාන්න ඕනේ මම කියපු එක නෙමෙයි ආවේ කියලා. ඕකේ ඔයිල් එකේ ඉතුරු ටික මම දැන් හොයන්න ඕනේ මේකේ තියෙනවා කියලා. 4යි 5යි right තියා ඔයිල් එක තියෙනවා. අනිත් එක මොකද කියලාවත් මම දන්නේ නැහැ. ගුවාෂා එකක්. ස්ටේන්ලස් ස්ටීල් කියලා තමයි තිබුණේ අපි ගත්තා. මේකෙන් දෙකක් තමයි මම දෙකම තියෙන්න ඕනේ. අනිත් සහ අවසාන එක මයික් එක. මෙන්න මේක තමයි මම පෙප්පා හිටියේ. නාවා ඉතින් අවුලක් නෑ කීප ටික තිබුණා. හැබැයි එකම ප්‍රශ්නේ තියෙන්නේ අර charging cover එක විතරයි මට තිබ්බ එකම ප්‍රශ්නේ. මේක තමයි තිබ්බ එකම ප්‍රශ්නේ. දැන් ඉතින් ඒකට කම්ප්ලේන්ට් එකක් දාලා කොහොම හරි අලුත් ක්ලාස් එකකට කියලා ගෙන්න ගන්න ඕනේ නැත්නම් බෑ. මොකද මම කියපු වෙන්නේ මේවලා තියෙන්නේ. අන්න එතන නම් ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මෙයාලගේ එකක් තියෙනවා. මම මීට කලින් ඒකේ වැරද්දක් දැම මෙයාලා ඒක හොයලා බලලා ඒක රිටර්න් කරලා සහ ඒකට අවශ්‍ය දේවල් නැවත පියවර අරගෙන තිනවා. අනිවාර්යයෙන් මේක නම් කමෙන්ට් එකක් දාන්න ඕනේ. ඔයගොල්ලෝ ඒවල තියෙන ටෝටලි වැරදි එකක් කියලා. ඉතින් මෙන්න මේක තමයි honest review එක. තමයි ඉතින් යාළුවාගේ අතින් වැරද්දක් කියලා. ඉතින් මොකද මට එකක් නම් මෙන්ෂන් කරලා තිබුණා sorry. යාළුවා චෙක් කරලා බලද්දී යාළුවාගේ distribute කරන කෙනාගේ අතින් වැරදිලා දාලා තිනවා. ඒකට අපි ඔයාලට එකක් free දෙන්නම්. එකක් order කරලා free අනිත් එක free. ඉතින් එහෙම දාලා තිබුණා. මේකට තමයි දානවා නන්න. honest chance එක. මේක නම් disappointed. මොකද මම order කරපු එක නෙමෙයි ආවේ. order කරපු එක නෙමෙයි ආවේ. order කරේ මොකක්ද කියලා කියන්න. so මෙන්න මගේ කිමු එකේ පාර්සල් ටික. ඊළඟට මේ courier service ගොඩක් අය බඳ දාලා දිනවා. ස්කෙට්ස් එක එන්නේ නැහැ. ස්කයිනෙට් එක දැනම එන්නේ නැහැ. හැබැයි මට නම් කියන්න තියෙන්නේ අවංකවම මට ආවා calls ගත්තා නම් answer කරන්න. එතකොට යාලා sometimes අපිට හිතන්න පුළුවන් calls ගන්න තුනම අපි ඉග්නෝර් කරනවානේ. අර එහෙම මොකක් හරි වෙන්නත් පුළුවන්. නැත්නම් මම දන්නේ නැහැ. දැන් ඉදිරියට බලමු මොකක් හරි වුණොත්. ඉතින් නමුත් මගේ අවංක උත්තරේ වෙන්නේ මේක තමයි දැනට නම් ආවොත්. කියපු ටයිම් එක ඇතුළතදී ආව හැම එකක්ම. okay so oil එක ගැන ඊළඟ වීඩියෝ එකක් ගේන්න. ඒක කොහොමද යූස් කරන්නේ? ඒක කොහොමද රිසල්ට්ස් දෙන්නේ?
හැම එකක්ම ගැන ඊළඟ වීඩියෝ එකේදී කරන්න. ඉතින් thank you so much. අනිවාර්යෙන් follow කරන්න TikTok එකේ, Insta එකේ වගේම ළඟදීම Facebook එකත් මම ඒ link එකත් ඔයගොල්ලන්ට mention කරලා දානවා. ඒ වගේම තමයි හැමෝටම කියන්න ඕනේ දන්න හැමෝටම කියන්න subscribe කරලා තියන්න කියලා. ඉතින් yeah, thank you so much. See you with another video. Bye.